කෙනෙක්. සංගතයක් පිළියෙල කිරීම. ඔව් රෝගියෙකු සහිත රහිත දෙයක් නැතුව සංයුක්ත කියලා කියවර අපි කියන ක්ලෝස් බෙඩ් එකක් කියන එක. හරි ක්ලෝස් බෙඩ් එකක් කොහොමද හදන්නේ? අවශ්‍ය උපකරණ ඇඳතිලි නම් කියනවනේ කියලා. ඇඳතිලි දෙකක්. දැන් හරිය දන්නවනේ කෙනෙක් ෆොටෝ ෂීට් එකයි කප් ෂීට් එකයි. කොට දෙකයි. කොට උර දෙකයි. පටු දිය රඳනීය කියලා කියව ඩ්‍රෝ ෂීට් එක. අර කොටන් ඩ්‍රෝ ෂීට් එක. පටු දිය රඳනීය. පටු දිය රඳනීය කියන්නේ මෙන්න මේක තියෙනවා. පැකිටෝස්. පටු ඇදිරිල්ල කියලා කියන්නේ. පටු ඩ්‍රෝ ෂීට්. පුතුවා කියන්නේ. දුකිස්නා කියන අර ඩක්ටර්. වතුර බාටලයක්. මේ බාටලෙක බෝලේ වතුර ටිකක්. ඩස්ට්බින් එකයි. ඩස්ට්බින් කියනවා. ආ හිවරට කරගෙන. ඒ කරගෙන යනවා. මේ පන්තිගේ ආයේ උඩ ඇතුලේ ඒ අර කොටස් එකනේ. මේක තමයි ගන්නේ. ඕකට හෙත් වෙන්න එපා ඈ. ඉදී බිම තියෙනවා. මේ ටික අර විචාරයෙන් කරලා වෙන්න. දැන් ගන්න පිළිවෙල තියෙන්නේ කොයිද යුරෝපයට. ඔක අනිත් පැත්තට ගහලා. අර පොලිස් රැකුත් කියන්නේ උනාට මේක ගන්න ඊට පස්සේ මේ ඇඳ ලෙවල් නැත්තම් එහෙම පොඩ්ඩක් මේ ලොකරේ පොඩ්ඩක් පස්සට දා ගන්නවා. දැන් ඊට හදා ගන්න අපි වැඩි. පස්සට දැම්මා. තාලේ වරලා මෙතන මේ ඇඳ ලෙවල් නැත්තම් එහෙම මේක කරකවලා මේ අපි සමානලාට උඩ කරගෙන එහෙම දිනා මේව කරලා දෙන්න මට දැන් තියෙන ඇඳ හදන්න කියන්නේ. එහෙම හදන්න යන්න එපා අපි. ඒවා බලලා ඒක ලෙවල් කරලා හදන්නේ මට දැන් ටිකක් බලා ගන්න. ඊට මේක මක්කන් කරගත්තා. තාත්තුනේ. ඒ ඉස්සෙල්ලාම ඇඳ අපි ඩස් කරන්නේ. ඩස් කරනකොට එහෙමයි මේ ඩස්ටර් ඔතන ක්‍රම කීපයක් තියෙනවා. එක එක මම කිව්ව ගුරුකුල වල එක එක ක්‍රම වලට ඔතන. අපි කොළඹ නර්සිං ස්කූල් එකේම ගොඩක් කියලා දෙන ක්‍රමය තමයි මම කියන්නේ. මේ එක ක්‍රමයක්. මේක මේ කියලා දෙන පස්සේ අනිත් ඔතන ක්‍රම පස්සේ කියලා දෙන මේක තමයි වැඩි කරන්නේ. මෙහෙම අත පටේට මෙහෙම ඔතා ගන්න. ඔතාගෙන මේ ඉතරම ඩස්ටර් ගන්නකොට අඟල් 22ක් විතර තියෙන ලොකු එකක් ගන්න ඕනේ. නැත්නම් දිගමයි. ඒ උතා ගන්න මදි ඔය ලොකු අතක් තියෙන එක. උතාගෙන ඊපස්සේ මේක පෑඩ් එක වගේ මෙතෙන්ට මේක අතට ගහ ගන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට අර මේ කෝස් එක ක්ලියර් වෙනකොට කියනවා ඩස්ටර් දෙක බැගින් අරන් එන්න කියලා කියනවා. මේ ගහලා නැහැ දැන් නේ. නෑ. ඉස්සර ළමයි ගෙනා පොයිදී ඉන්නේ. ඒක තන්නේ පරණ දෙකම තමයි ගන්න. මේ විදිහට උතා ගන්න. දැන් මේ අපි මේ කලමුනේ නර්සිං ස්කූල් එකේ මෙන්න තමයි කියන්නේ. මෙන්න මේ වල ගාල් එහෙම අර අනික් පැත්තට තියලා තියෙනවා. මේක තමයි නෑ කොහොමද අත පව වෙන්නේ. මේක දේසි අපිට. මේ උතාගෙන ඊට පස්සේ අපි ඩස් කරන්න පටන් ගන්නවා. මේකේ නීති රීති වගේක් තියෙනවා. ඒක තමයි පස්සේ තියරි එකත් එක්ක කියලා දෙනවා. හරි. ඒක පළවෙනි නීතිය තමයි টপ ටු බොටම්. උඩ ඉඳලා පහළට. ඕනම ඩස් කිරීමක් කරද්දී උඩම තැනින් පටන් ගන්න ඕනේ. මේ ඇදේ උඩම තැන කොටද? උඩම මේ ෆ්‍රේම් එකේ එතන ඉඳලා අනුපිළිවෙලට උඩ ඉඳලා යටට යන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ නීතිය තමයි රෝගියෙක් නැති තැනක. ලෙඩෙක් නැත්තම් away from the self කියලා කියනවා. තමාගෙන් ඉවතට. තමන්ගෙන් ඉස්සරහට තමයි පියදන්නේ. ලෙඩෙක් නැත්තම්. ලෙඩෙක් ඉන්නවනම් හැබැයි ලෙඩාගේ පැත්තට නෙමෙයි අපේ පැත්තට ගත්තට කමක් නෑ. මේ මෙතන බලන්නේ පුළුවන් තරම් ලෙඩාට හානි වෙන්න හොඳ නැත්තේ කාටද වැඩිපුරම. ලෙඩාට හානි වෙන්න බෑනේ. ඉන්න අපේ පැත්තට ගන්නවා. දැන් මෙතන රෝගියෙක් නැති නිසා අපෙන් ඉවතට තමයි පියදන්නේ. top to bottom away from the self තමාගෙන් ඉවතට තව නීති ටිකක් තියෙනවා මම කියන්නේ ඊළඟට මේ same direction එක පැත්තට තමයි අපි පිය දාන්නේ. කොහොම රවුමට අර ගෙදරදී එහෙම පිය දාන්නේ. එකම දිශාවකට පිය දාන්නේ. right? ඊළඟ එක තමයි clean to unclean කියන එක. කියන්නේ පිරිසිදු තැනේ ඉඳලා අපිරිසිදු තැනට යන්න ඕනේ. ඉස්සල්ලාම පිරිසිදු තැන තමයි ඉස්සල්ලා පිය දාන්නේ. අපිරිසිදු තැන අන්තිමට පිය දාන්නේ. මේ ඇඳේ ගත්තම පහළනේ අපිරිසිදු වැඩිම. එතෙන්ට අපි අන්තිමට යන්නේ. උඩ ඉඳලා තමයි පිළිවෙලට යන්නේ. ඒවත්. හරි දැන් බලමු කොහොමද ඩස් කරන්න කියලා. ඉස්සල්ලා මෙන්න මෙතනින් පටන් ගන්නවා මේ මුල්ලෙන්. මෙතනින් පටන් අරන් මෙහෙම තමාගෙන් අපි ඇඳේ අපි මේ ඩස් කරන්න පටන් ගන්න ඕනම වැඩක් අපි මේ ප්‍රොසීජර් එකක් පටන් ගන්න ඇඳේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ කියන්නේ මෙතන.
මේ පැත්ත තමයි අර පැත්ත වම් පැත්ත. හරි ඒක වෙන්නේ කොහොමද කියන්නේ මම පස්සේ තව ඉස්සරහට කියන්න. ඒකට කතාවක් තියෙනවා පස්සේ කියලා දෙන්න. දැන් මෙහෙම තමාගේ පැත්තේ ඉඳලා ඉස්සරහට අත දිගට මෙන්න භාගයකට වැඩි පිය දාන්න. නැදේ භාගයකට වැඩි. ඒ කියන්නේ මෙන්න මෙතන භාගෙ. එතන ඉස්සරහට ටික මේ ගාව ගන්නත් බෑ. මේ ගාවෙන්නෙත් නැහැ. මෙහෙම පිළ ඔහම යන්නත් එපා. ඔව් අත තියෙනකම් මෙන්න මෙහෙම අත දිග මේ වගේ දිගට පිය දාන්න. හරි. ඊට පස්සේ මේ මෙතන ඉඳලා පහළට ඔන්නවා. තමාගේ ඉඳලා ඉස්සරහට යන්න. තමාගේ ඉඳලා ඉදිරියට ටික ටික පිය දාගෙන යනවා. අත දිග තියෙනකම් ඒ වගේ මේ හරියට නිකන් පිය දානවා. එකේ ගා ගන්නත් ඒවා මෙහෙට පිය දාගෙන ඉන්නේ නැහැ. තමන් ලෙඩෙක් නැති එක. මේ කවුරු දැන් මේ ඇදේ හැටියට වෙනස් කරනවාද? මෙයා මේ කවුරු වගේක් තියෙනවනේ. එහෙම දෙවොත් ඒවත් පිය දාන්න වෙයි. අර කූරු තියෙනවනම් කූරු පිය දාන්න. හරි. ඒව නැතුව ලෑල්ල නිකම්ම තියෙනවනම් ලෑල්ල විතරක් පිය දාන්න. ඊට පස්සේ මෙන්න මේ පැත්තත් පිය දාන්න ඕනේ. මට මේ අන්තෙන් ගන්න බෑ බෑ කරලා තියෙන්නේ. මේ පැත්ත අර විදිහටම එහෙම පිය දාන්න ඕනේ. භාගයක් වෙනකම් පිය දාන්න. මොන එතන තමයි ඇටේ උස්සප තැන. ඊළඟට උස්සප තැන තමයි මෙතන. මේ ෆ්‍රේම් එක. ෆ්‍රේම් එක මෙන්න මෙහෙම දුර ගිහලාගෙන ගියා. මෙන්න මේ දඟලෙන් ට්‍රේනින් උස්සප තියන්න යන්න එපා. සමහර වෙලාවට විදිහට නෑ වැදෙනවා. සමහර ඒවා ලොකු වුණාම පාත් කරන්න. කැරිලා තියෙන්නේ බලන්න කරන්න මේක නම් දැනට අවුලක් නෑ. ඊට පස්සේ අපි මෙන්න මේවා ටික මේ කූරු ටික උඩ ඉඳලා පහළට. මේක අපි 100කට පිය දානවා කියලා කියනවා. එහෙනම් නීතියක් නෑ. 100කට පිය දාහම මග හැරෙන්නේ නෑ මේක. මේ ගෙනාවා මේ කූරු ටිකේ මෙහෙම ගෙනාවා. මේ පැත්තට. දිගට මෙතකොට මේ ෆ්‍රේම් එක කියවමු. ඒ දාලා ඉන්න. 100කට වගේ පිය දාන්න ඊට පස්සේ මේක පාස් කරා. ඊට පස්සේ මෙතන අර විදියම තමාගේ ඉවතටම අත දිග තියෙනවා. දෙපාරකට වැටි වෙනවා. ඊට පස්සේ පහළට. එන්නේ මේ හරි තියෙනවා. ඊට පස්සේ කවුරුවක් කියනවා නම් මේක පිළිගන්න. ඊට පස්සේ මේ පැත්ත තමාගේ ඉවතට. විතරව මේ මෙහෙ යන්න එපා. මෙහෙට එන්න එපා. අනවශ්‍ය කාලය වැඩිපුර ඇවිදින්නේ නැහැ. අපි මේක කරලා තියලා. ඊට පස්සේ දාන්න මෙතෙන්ට. අර ඇවිදින වාර ගන්න පුළුවන් තරම් අඩු වෙනවා. එක පැත්තකින් කරන්න පුළුවන් ඔක ටික ටික කරලා තමයි අනිත් පැත්තට යන්නේ. ඊට පස්සේ මෙතනින් බලන්න මෙන්න මෙතනින් පටන් අරන් අත දිග මේ ඒස් භාගයකට වැඩි. අත දිග තියෙනකන් ගේනවා පහළට. මෙහෙම ගෙනවා. ආයෙත් පොඩ්ඩක් ඉස්සරහින් මෙහෙම ගෙනවා. එකම පැත්තට පිය දාන්න. වටේට රවුමට පිය දාන්න. මෙහෙම ගෙනවා. මේ හරිය. තවත් එකක් කොන්නම් ආව ඉතරේට වැඩි ඉන්න පාදෙන් දෙක ඇවිල්ලා ඔය ගන්නට ආව. මේක කෑලි දෙකටයි පිය දාන්නේ තුනකට පිය දාන්න යන්න එපා. හරි මේ භාගයේ මේ වගේ නාව ඉතුරු ටික අතෙන් තියලා පිය දාන්න. ඊට පස්සේ එන්න දෙට එනවා. එයින් මෙතන ඉඳලා මෙතන පිය දාලා අර දැන් කොන්ද නමන්නේ නැහැ පුළුවන් තරම්. කොන්ද කෙලින්ම තමයි තියාගන්න. ඒවා මම කියලා දෙන්නේ පොසිෂන් ගන්න පස්සේ අපේ කොන්ද නැමුණොත් එහෙම මේ නැමිලා මේ ජොයින්ට් එකක් නෑ අපේ කොන්ද. හරි කොන්ද ස්ට්‍රේට්ම තියාගන්න. ජනිස් වලින් තාමත් නැවෙන්නේ. ඒ නර්ස් නැහැ ගන්නේ වාට් වලින් දැන් පෑනක් වැටුණොත් මෙහෙම තමයි ගන්න. අර නැමෙන්නේ නැහැ නේ කොන්ද නැමුණොත් අපි තුන් පාරක් නැමෙන්නේ නැහැ අපි වැඩ කරන්නේ. කොන්ද ඉවරයි ඊට පස්සේ. එහෙනම් අපි ජනිස් වලින් තමයි නැමෙන්නේ. ඊළඟට දැන් උඩ ඇටේ උඩ මෙtti තමන්ගේ පැත්තේ උඩ ටික හරි. ඊට පස්සේ මේක දැන් මෙතනත් ක්ලීන් මෙතනත් ක්ලීන්. මේ දෙක එක්කෝට තිබ්බට කමක් නැහැ. එතන දෙකක් ක්ලීන් අල්ලගෙනත් පුළුවන් ඕන ඇලුවට වැඩක් නැහැ. මෙතෙන්ට ගියහම ආය අතාරින්න වෙනවා. ඒ හින්දා ඒක අතාරන්න තියන්නේ. කියලා මෙහෙ ඉඳලා මෙහෙට පිය දාන්න. මෙහෙට පිය දාන්නේ. දැන් මේක උඩ ගන්නොත් මේ පිය දාපුවොත් නැවැටෙන්නේ. මේ මේක පිය දාලා නැහැ තාම. ඉන්න ඒකටම ගන්න. එතෙන්ට දාස් කරා. ඊට පස්සේ මේකත් තමාගෙන් ඉස්සරහටම දාස් කරා. ඊට පස්සේ මේක දැන් මේක ඉස්සරේ වෙන මේ ලෑල්ල තියෙන්නේ. එතකොට මේ ඩස් ටික එතෙන්ට එකතු වෙනවා. දැන් මේ වෙනම වැටෙනවා. ඉතින් ඒ අඳානුව වෙනස් වෙනවා. ඒ වෙච්චට ප්‍රශ්නයක් නැහැ. හරි. එතෙන්ට ගෙනාව. ඊට පස්සේ මේක අල්ල මෙතනින් තියෙනවා. මේක ඇල්ල තියෙනවා. මේ වස්නේ මෙතෙන් හැටියට වෙනස් වෙනවා. මේවා තුනට කඩ වේවා තියෙනවා. දෙකට කඩ වේවා තියෙනවා. ඒක බලමු මේ මැට්ටේ හැටියට. ඊට පස්සේ පහළට. මෙතෙන්ට දෙන්න ඩස් කරා. මේ පැත්තත් එක්කම ඩස් කරා. ඊට පස්සේ මේ ටික පාරටම ගේනවා. ලෑල්ල තියෙනවා ඉතින් මේ කෑලි නෑ එකපාරම දිගටම ගේනවා. නැල්ල දැන් දෙන්න